2 3 සුමුදේ බය වුණානේ මම මේ බය වෙනවා කියලා බැලුවේ මොංගල් මරි අමන වැඩ කරන්න එපා මල්ලි බලපන් මෙතන වෙන එකෙක් හිටියනම් බය වෙනවනේ මේ ඔය ඌව ඇඳගෙන ඌව දාගෙන මේ එළියේ පහළියේ යන්න එපා බං අනේ අර ඇතුළට වෙලා ඉඳහල්ලකෝ බං පොඩි උන් එක්ක වැඩක් කරන්න යද්දි ඔහොමම තමයි ඉතින් කමන්නේ සදෑවතුනි දකුණු ආසියාවේ විශාලතම භූත මන්දිරය විවෘත කිරීමට තව ස්වල්ප මොහොතකින් අප සූදානම් ඉතින් සදහැවතුනි ඔබ සියලු දෙනාම මොකද මාර වැඩිනේ වෙලා තියෙන්නේ එමන් මිනියට තියන්න ඉතින් ඇවිල්ලා නැහැ අර මිනියට අන්දලා තියන්න හිටපු එක ඌ ඇවිල්ලා නැහැ ඒක බයිදුකුදු ඇවිල්ලා නැහැ අයියෝ බලපන් දැන් තව ටිකකින් මේක විවෘත කරන්නත් තියෙනවා මල්ලි දැන් මොකද්ද කරන්නේ අයියෝ බලපන්කො මොකක් හරි අවසාන මොහොතේ කෙලවෙනවනේ සිස් රටේ තත්ත්වය මොකක් වුණත් ගමේ තත්ත්වය මොකක් වුණත් මම මගේ තත්ත්වය තියාගෙන ඉන්න ඕනේ ඉතින් නිදා ගන්න ඕනේ නිදා ගන්නවා මම නිදා ගන්නවා Aduh, balas supir ya. Balas supir ngorok. Benar. Benar. Macam Aduh. Ada ni. හොඳයි පිටුතුනි තව සල්ප මොහොතකින් මේ මහා භූත මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට සියල්ල සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මෙහි විවෘතය සඳහා අප ගෞරවයෙන් ආරාධනා කළා. ඊටමත් නිර්භීත එඩිටර් කිසිම යකෙකුට බය නැති ඊටමත් හැඩි දැඩි තරුණ ජවයෙන් පරිපූර්ණ රටේ අනාගතය වූද නිසකවම බාරගත හැකි ඒ තරුණ නායකත්වයට එනම් අප ප්‍රදේශයේ බාර ගරු ඇමතිතුමන්ගේ එකම පුත්‍ර රත්නය පංකජ සමාවෙන්න මේ පංකජ දේශප්‍රිය මැතිතුන් ඉතින් එම මැතිතුන් මෙතනට තව ස්වල්ප මොහොතකින් සැපත් වීමට නියමිතයි. Gitu dorahan hining wahapam bang. Malam bokko විවෘත කරන්න ආවේ. බුදු මන්දිරයක් නේ බං විවෘත කරන්න ආවේ. ඔව් හිතවතුනි මේ අවස්ථාවේදී ගරු පංකජ මැතිතුන් මෙම ස්ථානයට සැපත් වනවා. කීර්ති. ආයිබෝන් සර්. ආයිබෝන්. සර් කවුද මේ කවුද? කීර්තියක් කපපන් මං කපන්නේ ගන්න යන්නේ සම කපන්න සකපන් එලා මේ ගියගෙන සයම් මේක බලන්නේ සර් මොකද්ද මේක සම නෑ නෑ ඕන්නේ නෑ බලයන්ට අනේ නෑ ඕන්නේ ඒ කීර්ති මේ කට ලැජ්ජ ගන්න පස්සේ බලන්න කීර්ති එපා කීර්ති මම කීර්ති කවුද බං අර ඩෑකට් එක අරන් ඉන්නේ මේ පොහොර සහනාව දරන් ඉන්නේ ගොවියෙක්ද කොහෙද බං ඒ කොල්ල සර් ගමේ කොල්ල යන් සමන්ත වන්දකල් යන්නේ මං ගමේ ඕමු අදෝ කවුද මගේ ගේ ඉස්සරහ ගෑගන්නේ ඈ කෑවනම් බිව්වනම් පාඩුවෙන් හරි නිදාගන්න දෙන්න අපිට හරිද? ඊළඟ කෑගන්න බේවද්දෝ අඬු කඩනවා හරි අඬු මේ හරි නෙවෙයිද?
අර ඉංගන්නේ ඉවෙසට චන්ද දීපු ගමේ කොල්ලෙක් දැන් හිඟන්න තමයි කීර්ති කිංකොන් යකෝ කිංකොන් කොල්ලෙක් යන් ඩැඩි අයියකෝ මේක විවෘත කරන්න මාවේ ඔය අපෝ ඔගේ ගිහිල්ලා ඉතින් ඡන්දෙ දුන්නුනේ ඒක ගන්න ඕනේ අනේ මේ වන්නි පතක් මනේ වන හතරකට නම් උනාට කවන්නේ මට නම් එන්න එපා කීර්ති ඔව් සර් මංගිතෝ ඔය ගෑණි මැරිලා හරි මගේ පස්සෙන් ගිය කියලා කීර්ති මොන කාන්තිද සර් මොහිනී අයියෝ මොන චාරියෙක් මේ මොකද මේ අපේ මේ පංකජ සර්නේ සර් මාව මතක නැද්ද අයියර චන්දි දවස්වල අපේ ගෙදර ඇවිල්ලා බත් එහෙම කාලා ගියේ පෙට්‍රෝලියම් එකේ මට ජොබ් එකක් එහෙම දෙනවා කිව්වේ මතක නැද්ද මාව මං කොහොමද යක්කුගේ කියවල වෙලා බත් කෑවේ අනික පෙට්‍රෝලියම් එකේ ඉන්න යක්කු මදිනද යකෝ තොපි වගේ යක්කුට තව ජොබ් දෙන්න කීර්ති දුවපන් අයියෝ කීර්ති හෙලෝ ඩැඩි නෑ නෑ කිසිම ප්‍රශ්නයක් උන්නේ නෑ ලස්සනට වැඩේ තිබ්බෑ මම බය වෙන්න මිස්සෝ ඩැඩි මම බය නෑ මොකද ඇහුන්න අල්ලපු ගමේ පන්සලෙත් භූත මන්දිරයක් තියෙනවා ඒක විවෘත කරන්නත් මට යන්න සමන්ත කීර්ති ඔව් සර් මේ ඇතුලේ බය වෙච්ච ඒවා මුකුත් තාත්තට කියන්න ඕනේ නෑ බය වෙච්ච එක නම් ඕනේ නෑ සර් චූ වෙච්ච එක නම් කියන්න වෙයි නේ සර් අයියෝ කීර්ති හරි ළමයි ડોකියුමන්ට් ඔක්කොම හරිනේ එක ડોකියුමන්ට් එකක්වත් අඩු නම් ට්‍රයල් පෙන්නන්නත් බෑ ලයිසන් ගන්නත් බෑ දන්නවද ඔන් ડોකියුමන්ට් ටික ID කොපි ඕනේ ඔරිජිනල් උප්පැන්නේ ඕනේ එල් පර්මිට් එක ඕනේ ඒකක් හරි අඩු නම් ට්‍රයල් පෙන්නන්න බෑ සර් උටන උගුරද කොහෙද ඇඟට ආයිනවයි ඇඟිල්ලෙන් ආයිනවයි මේකට දෙන්න ඕන ලයිසන් නෙවෙයි ඕකනේ ඔයි තව ටික වෙලාවකින් තමුසේගේ ජීවිතේ වටිනම දෙයක් ලැබෙන්න හදන්නේ ඔය ටික වෙලාවකට ඇඟේ පතේ අමාරු නතර කරලා පොඩ්ඩක් ඉන්නවා මෙහෙන මෙන්න මෙතනින් ඉන්නවා එල්ලෙන්නේ නැවත චි පඩත්තේ மாசிலா உண்மை காதலே மாறுமோ මල්ලි මං ඔතන උදේ සෙරෙප්පු දෙක තියලා ගියේ මං ඔතන ඔබ පස්සේ බා කෝ බස් සෙරෙප්පු දෙක අයියා ලයිසන් ගන්නද නෑ මේ සමෘද්ධි සහනාදර ගණ්ඩාව එව හාල් කුල් එක කවුද බම්බු අයියා ට්‍රේනින් එනවා මන් දැකලා නෑ ට්‍රේනින් මේ ජනකට උඹට කියන්න මල්ලි කටාර් වල අවුරුදු 10ක් එක දිගට ඔය රෝදෝ 25 30 තියෙන ලොකු 10 වීල් ඒ ලෝප එකෙක් මම එතකොට ගජබා සුපර් ක්‍රෝස් ෆෝමියුලා 1000 ඩුකාටි ගෝනි ෆ්‍රී එතකොට මොකක්ද අර වැල්ලවත්ත සුපාටා මේ ඔක්කොම පැදපු එකක් යකෝ මම බලන්න කියන්න මල්ලි ඔය ඩිලන්ත මාළගම මහත්තයා ඉන්නවනේ ඒ එතුමා ඉන්න තැන හරිනම් කවුද ඉන්න ඕනේ මේ ජනක එදා ඒ රේස් ඉන්ටර්වයුව එක තියෙන දවසේ මට යන්න බැරි වුණා. මේ කුඹුරු වැපිරිල්ලක් තිබ්බ බං ධම්මිකයට අත්තමත් දෙන්න තිබ්බා. ඒ හින්දා මට එදා යන්න බැරි වුණා. එදා ඒ රේස් ඉන්ටර්වයුව එකට ගියා නම්
කවුද අද ලැම්බෝගිනි පදින්නේ? දිලන්ත මාළුකමෝනේ. සිම්පංචි ගොනෙක්නේ. යකෝ ජනක මේ ජනක. එහෙව් එලෝපු මට මේ සිසිකි මරුටිය මොන සිප්පි කෑල්ලක්ද ඔයි? මල්ලි අර මොටරයක් දාන්න. ප්‍රසිද්ධ මල්ලි. සිද්ධ මල්ලි. මට පොඩ්ඩක් මේ වීස් එක දෙවිලා තියෙන්නේ. පොඩ්ඩක් සික් වෙලා ඉන්නේ. ඔයා මම හිතුවේ කාට් එක බලමු ලස්සනට. හරි. චින්තා ඔයා ගිහලා බයික් ටික බලන්න. ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් නේ? හරි. බලමු. කණ්ඩුමා සඳේගම් යන්දමී මූට ලලනා මීනියවද කොහෙද සර්? මටත් ඇඟිල්ලෙන් අයින්නවා අනම්මනම් කරනවා. වැත්තුවනේද කොන්නක තමුසලට කොච්චර ට්‍රේනින් කරත් වැඩක් නැහැ නේ ඔය. තමුසල වගේ උන් තමයි පාරේ ඉන්න අහිංසක මිනිස්සු යට කරලා මරලා දාන්නේ. යනවා ගිහලා දානවා තිපතනි බයික් එක. තමුස වේල්. බලන්න කොහොමද අර බූරුවා කෝන් එක මස් කරා. දැන් ඒකෙන් ආයෙ වැඩක් ගන්න බෑ. බලන් ඉන්න. පුතා මන්ද මල්ලි. වැඩ නැහැ ලෝන සොහලා දාන්න හිතෙනවා. හරි ඊළඟ එන්න. ගන්න බයික් එක. අර යන්න දංගල. ඕවා තියෙන්නේ යට කරන්න තමයි. පිස්සු කෙල්ල. මම මෙතන බලන් ඉන්නේ. ඔයා පාස්. මලම පිතාද මලම පිතාද. ඉතමල්ලි. 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 අර කල්ලම ෆේල්ද? මොකද උනේ? ඔව් සර් කෝන් එක වැදුණා සර් පොර. පර්සුවේ පදින්න දරුවෝ. Thank you sir. අංක 13. එකයි දෙකමාරයිල. අපේ ජනක. ඔව්. මං කියලා දීපු ටික මතකයිනේ. මං අත උස්සනකොට ස්ට්‍රේනිල් එක උඩින්ම කපලා ගන්න. හරි මේ පැත්තට. අත පාත දානකොට කෙලින් කරලා බ්‍රේක් කරගන්න. හරි ඒක මොකද්ද? 2000ට ඊට වැඩිය කරන්න බෑ. වැඩේ හරියට කොට දාගන්න. හරි ඇයි වෙන මේ බ්‍රේන් සවුඩි පැද්ද අපිට මේ මෙව්ව කජුද? වැඩේ හරියට කොට දාගන්න ඕනේ. නාගන්න නම් එපා. මේ යනවා යන්න අයි වෙන. අවුරුදු 10ක් කටාරවලට එන්නිල් පැද්දකුවනේ. මේ මදිවල තව සුපර් ක්‍රොස් පැද්දලු. ආන් එක්සැමිනර් එකේ දකුණු අතයි දකුණු කකුලයි දෙකම ඇඹරිලා. වම් අතින් කතිර ගාල් තමයි තමුසගේ ලයිසන් ටෙම්පරරි කැන්සල් කරේ. අයියෝ ජනක. තාරක මල්ලි. ඔය අයියා කියන්නේ. බලපංකෝ බැනර් එකට ගහන්න 100ගේ ෆොටෝ එකක් නැහැනේ. අප්පා. වයසක මිනිස්සු නැති වුනහම ඕක තමයි ඉතින් ලෙඩේ. ඔබ කෝකටත් අර කාමරේ තියෙන කබඩ් වගේ.
ඒකේ ෆොටෝ ඇල්බම් වගේ තියෙනවා මම දැක්කා. අනිත් පොඩ්ඩක් බලපන් සීයාගේ ෆොටෝ එකක් තියෙනවා. හරි මට අක්කලා කියලා බලන්න. මේ ෆොටෝ එකක් තිබ්බොත් එහෙම හන්දි ස්ටුඩියෝ එකට ගිහිල්ලා බැනර් එකක් ගහගෙන වරින් ඈ. හරි මට අක්කලා බලන්න. එහෙමවත් කරුම ඉතින් වෙන මොකද කරන්නේ? එතකොට රැට කෑම? රැයට කෑම නම් අපි ෆයිඩයිස් යන්න නේ බං හැදුවේ. ෆ්‍රයිඩ් රයිස් වෙලා බේරෙන්න බෑ බං අපේ නෑදෑයත් එක්ක. ඔන්න ඒ කොසිබාතිය දීලා දාපන්. නම්ම කුඩ. හරි හරි. බැනරක් ගාලා ගහලාම දැම්ම. බැනර් ගැහුවද උඹ? ඔව්. යමම් බලන්න යමම්. මේ හදිසිය කොහෙන්ද බං කොස්සෝ යන්නේ? සූන් නෙම බත් විතරක් හරි උයලා දාමු බං. උන්ට උයාගෙන පන්දරේ මාර. අර තියෙන වැඩේ ගිනි ගින්දට කරලා තියන්නේ. මොකක්ද අර කොර කරලා තියෙන්නේ? කොසෝ එකක් හෙව්වා තිබ්බේ නෑ අයියා. කොහොම හරි දැන් මේ වැඩේ මෙතන වෙන්නත් එපේ. සක්ගාලා කියලා මිනිහ ෆොටෝ එකක් ගහගත්තා. හන්දි ස්ටුඩියෝ මල්ලි කිව්වා පණ පිටින් ඉන්නා වගේ සී එඩිටර් දාලා දෙන්න කිව්වා. සුපිරියට එඩිට් කරා කොල්ලා. වැඩේ ගිනි ගින්දට වෙලා තියෙනවනේ හෙලනේ. සැපට කොරට වෙලා තියෙනවා අයියා වැඩේ. තෝ වගේ මෝඩ බුල හරකෙක් යකෝ. මිනිහ ෆොටෝ දානවද බැනර් එකට? ඒ මදියට අර මෙහෙමත් කරගෙන ඉන්නේ. මෝඩ හරක ගලවලා දාපන් මේක. මිස්සුත් දෙන්නේ. අර ඉන්නේ සී අරස්සනට. අන්න ඒ විදිහට තමයි ශ්‍රී ලංකාව කවදාවත් වෙන්නේ නැති සංවර්ධනයක් කරලා ගමන් කරන්නේ. සුබ දිවා කාලයක් මහත්මයා. සුබ දිවා කාලය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ තාක්ෂණය අතින් විශාල පෙරලියක් ඇති වෙමින් තියෙනවා. සුද්දා සිංහලෙන්ම කිව්වොත් එහෙම තාක්ෂණය නව්‍යකරණය වෙලා සුඛිත මුදිත වෙලා තාක්ෂණයේ හීනි පෙත්තට ළඟා වේදෝයි කියලා අපිට සැකයක් මතුවෙනවා. ඉතින් අනාගතයේදී ඉලොන් මස්ක් පවා ලංකාවට පැමිණීමට නියමිතයි. ඔබතුමාගේ අදහස් කොහොමද මේ පිළිබඳව? මං විරුද්ධයි. ලංකාවේ මිනිස්සුන්ට වසංගතයක් කරන්න දෝ ලස්සන ජීවත් වෙද්දී මොකටද සල්ලි වියදම් කරලා පිටරටින් මාක් ගෙන්නන්නේ? අනික ඒව නයිලොන් මාක්. මේ ගිනි කාස්ත කවුවේ පුළුවන් දෝ නයිලොන් මාක් දාන්න මිනිස්සු ජීවත් වෙන්න. මම විරුද්ධයි ඔය වැඩේට විරුද්ධයි. නෙත් එකකින් විතරක් කරක.